සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් සිතරණ මනෝපදේශන ආයතනය මගින් ඔයාලගේ ජීවිතයට ඉතාමත් හරවත් වූ කතා බහක් ගෙනෙන්න තමයි මේ සූදානම. අද දවසේදී මම ඇත්තටම කල්පනා කරා හැමදාමත් මම ඔයාලට කතා කරේ මානසික අක්‍රමිකතාවයන් පිළිබඳ කතා කරා. ඒ වගේම ඇඩික්ෂන් පිළිබඳ කතා කරා. රිලේෂන්ෂිප්ස් ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම මම පහුගිය මගේ වැඩසටහන ඉදිරිපත් කරා මානසික සෞඛ්‍යය තියෙන වැදගත්කම ගැන කතා කරා. ගොඩක් වෙලාවට මගේ වැඩසටහන් වලදී මම යොමු කරේ ඉතින් මෙන්න මේ වගේ මාතෘකාවන් පිළිබඳව. අද මම එක එල්ලේ මාතෘකාවක් ගන්නේ නැතුව සමාජයේ දක්නට ලැබුණු කාලීන හේතුවක් පදනම් කරගෙන ඔයාලට පොඩි උපදේශයක් ලබා දෙන්න ඕන කියන කාරණාව තමයි මම කල්පනා කරේ. මට ඒකට ඇත්තටම හේතුපාදක වුණේ අපි දන්නවා පසුගිය දැන් දවස් 2-3කට කලින් අපස උසස් පෙළ විභාගය ආරම්භ වුණා. මේ අපස උසස් පෙළ විභාගය ආරම්භ වීමත් සමග ඔයාලා දකින්න ඇති සමාජ මාධ්‍ය ජාලාවල ඒ වගේම ප්‍රවෘත්තිවල එහෙම දකින්න ඇති අපිට අහන්න දක්වනා ඉතාමත් ශෝකජනක බෝතක්. ඒ තමයි ඉතාමත් දක්ෂ දරුවෙක් උසස් පෙළ විභාගය ආරම්භ කරනට මත්තෙන් එදා රාත්‍රියේදී නිදිහානයේදීම මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මිය යාමට හේතුව කුමක්ද? මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නකොට ගවේෂණය කරගන්නකොට හමුවෙච්ච තොරතුරුත් එක්ක මට හිතුණා මෙන්න මෙහෙම කතා බහක් යොමු කරන්න ඕනේ කියලා. ඒ තමයි ඒ දරුවා ලොකු හීනමාවගෙන ඉන්නේ නැති. ඒ කියන්නේ ඒ ලෙවල් විභාගෙදී මම දැක්කා ඒ දරුවා අමතර පන්තිවලදී උපකාරක පන්තිවලදී පවා ඉතාමත් හොඳ ලකුණු සහිතව පළවෙනි ස්ථාන වගේ ලබාගත්ත ලකුණු ස්ථානවල සිටපු ළමෙක්. එතකොට ඉතාමත් දක්ෂ දරුවෙක්. ඒක අපිට මනාව පැහැදිලි වෙනවා. අතබලක්සේ පැහැදිලි. ඒ දරුවා ඉතාමත් දක්ෂ දරුවෙක් කියන කාරණාව මනාව පැහැදිලි. එතකොට ඒ දරුවාගේ හිතේ මොනතරම්නම් හින තියෙන්නේ ඇතිද? මම සරසවිවරම් ලබා ගන්නවා. මම ජීවිතේ ජය ගන්නවා. මම ඒ ලෙවල් විභාගේ සමහරක් විට හොඳ රෑන්ක් එකක් ලබාගෙන ඒ වගේම ලංකාවේ හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් ලබා ගන්නවා. මෙන්න මේ තරට යනවා කියන බලාපොරොත්තුව හොඳ විශ්වවිද්‍යාලයකට යනවා. රජ විශ්වවිද්‍යාලයට යන නිලම් විශ්වවිද්‍යාලයකට මම ප්‍රවේශය ලබා ගන්නවා කියලා ලොකු බලාපොරොත්තු තියෙන්නේ නැති. මෙතනදී ඇත්තටම මේ වගේ දක්ෂ දරුවෙක් ඇයි ඊට විභාගෙට පෙර දවසේදී මේ විදිහට දන්නේම නැතුව නිදිහානෙදිම මේ යන්න හේතුව. අපි මේ වගේ කරුණු කාරණා පිළිබඳව බලන්න ඕනේ ඉතාමත් සැලකිලිමත්. මේ කරුණු කාරණා පිළිබඳව අපි ජීව විද්‍යාත්මකව බලනවට වැඩිය අපි බලන්න ඕනේ මේ පැත්ත මේ පිළිබඳව මානසික සෞඛ්‍ය පැත්තෙන් ඒවට දෙනම් මනස පැත්තෙන්. මේ දරුවා දක්ෂ දරුවෙක්. මේ දක්ෂයි කියන ලේබලය මත ගොඩක් දරුවන්ට හිමිවන කාරණාවක් තමයි ඒ දරුවා දක්ෂ වුණාම පාසලේදී වෙන්න පුළුවන්, පවුල ඇතුළතදී වෙන්න පුළුවන් ඒ දරුවාට ලැබෙන මොටිවේෂන් එක. ඒ කියන්නේ ඒ දරුවා ගොඩක් පෙළඹවීම් වලට මුහුණ දක්ෂ දරුවෙක්ට කවදාවත් කියන්න බෑ මම අසමත් වුණා, මට මහන්සි, මට පාඩම් කරන්න බෑ, මට නිදිමතයි කියන වචන ටික කියන්න පුළුවන් කමක් නැහැ. මොකද හැමෝම බලාගෙන ඉන්නේ ඒ දරුවාගේ හොඳ ප්‍රතිඵලයක්. පවුල තුලින්, ඒ වගේම පාසල තුලින්, ගුරුවරු තුලින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පාසලට කීර්තියක් ලබා දෙන්න, පවුල තුලින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පවුලට ආඩම්බරයක් ගෙනෙන්න. මෙවැනි අවස්ථාවකදී මේ දරුවා කොතරම් මානසික වැටෙනව ඇද්ද? මොකද කවදාවත් මට කියන්න බෑ. අම්මේ මට පාඩම් කරන්න බෑ. අම්මේ මට නිදිමතයි. අනේ අම්මේ මට මෙච්චර ලකුණු ප්‍රමාණයක් ලැබුණා. මං හිතපු ලකුණු ප්‍රමාණය මට හම්බුන්නේ නැහැ. මං පන්තියේ පළවෙනියා නෙවෙයි. කවදාවත් ඒ දරුවාට ඒ බලාපොරොත්තු දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයකදී ඒ දරුවා කොච්චර මානසිකව වැටෙනව ඇත්ද? අපි හිතන විදිහට මේ අපේ ශරීරය කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මේකත් හරියට කම්පියුටර් සිස්ටම් එකක් වගේ තමයි. රීස්ටාර්ට් කරේ නැති වුණොත් කවදාවත් කම්පියුටර් එක වගේ හැමදාමත් ඒ කම්පියුටර් එකේ ඇතිවෙන රිඩෝග තත්ත්වයන් නැති වෙනවා දන්නවනේ. කම්පියුටර් එකක් රීස්ටාර්ට් කරන්න බැරි වුණාට පස්සේ ඒ කම්පියුටර් එකේ වර්ක්ලෝඩ් එක වැඩි වෙලා ඒ කම්පියුටර් එක සමහරක් විට යාවත් කාලීනව කැඩිලා බිඳලා යන ඉඩකඩ තියෙනවා. ඒ වගේ තමයි අපේ මොළය කියලා කියන්නේ. මේ මොළයත් කම්පියුටර් සිස්ටම් එකක් වගේම තමයි. මේකේ ගබඩා කරන්න පුළුවන් හැකියාව තියෙන ඉතාම සීමිත ප්‍රමාණයක්. මේකේ ගබඩා කළා අවසානයේදී දරා ගන්න බැරි මට්ටමට ස්ටෝරේජ් එක වැඩි වුණාම මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම අපි මේ යාමට හේතුවක් වඩපත් වෙනවා. ඒ කියන්නේ නිින්දක් නැතුව ග්‍රෑනිදි බරාගෙන පාඩම් කරලා කන්නේ නැතුව පාන්දර වෙනකම් පාඩම් කළා, ටියුෂන් ක්ලාස් යනවා, ඊට පස්සේ පාන්දර වෙනකම් පාඩම් කරනවා, පාසල් යනවා. මේ හැම දෙයක්ම දරා ගන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් තියෙනවා. එතනින් එහාට ගමන් කරාට පස්සේ ඒක දරා ගන්න බෑ. ඉතින් මේ දරුවාගේ පැත්තෙන් බලනකොට ඇත්තටම මේ දරුවාට වෙන්නත් ඇත්ත මෙන්න මේ වගේ පීඩනාකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ
මේ දරුවා විභාගයට කලින් දවසෙත් මේ විදිහටම මහන්සි වෙන්න ඇති. මේ විදිහටම පාඩම් කරන්න ඇති. ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇති. හැබැයි කවදාවත් අපේ පාසල් ශාස්ත්‍රය තුළදී පාසල් විෂය ධාරාව තුළදී කතා කරලා තියෙනවද දරුවෙක් අසමත් වුණාට පස්සේ ඒ දරුවා ගොඩ යන්න පුළුවන් ක්‍රම කීපයක්. දරුවෙක් අසමත් වුණාට පස්සේ දරුවා ගොඩ යන්නේ කොහොමද? දරුවාගේ ආතතිය කළමනාකරණය කරගන්නේ කොහොමද? පීඩනය කළමනාකරණය කරගන්නේ කොහොමද? අපේ විෂය මාලාව තුළ කවදාවත් මේ දේවල් ගැන කතා බහට ලක් වෙන්නේ නැහැ. හැමදාම ගුරුවරු බලාපොරොත්තුනේ ඒකක් එහෙමත් නැත්නම් A+1. ජීවිතේ A+1 ලබා ගන්නවට වැඩිය ජීවිතේ නිරෝගී දරුවෙක් ඒ වගේම හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන දරුවෙක් තමයි රටට වැදගත් වෙන්නේ. ජීවිතේ අපි A+1 ලබා ගන්නවා තමයි. හැබැයි අධ්‍යාපනය වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ කැප කරන දරුවෝ ඉන්නවා. හැබැයි ඒ කැප කිරීමේදී අපි නොහිතුණාට වඩා දරුවාට ඒක පීඩනයක් වුණොත් එතනින් අපි හිතපු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මේක සිස්ටම් චේන්ජ් එකක්. ගොඩක් වෙලාවට අද වර්තමානයේ මම දැකලා තියෙනවා පාවාස ශිෂ්‍යත දරුවන් පවා අම්මලා ඇදගෙන යනවා මේ ටියුෂන් ක්ලාස් වලට යනවා ලංකාවේ තියෙන ප්‍රවීණතම ගුරුවරු ළඟට එක්කගෙන යනවා කොහොම හරි ඒ දරුවන් ශිෂ්‍යත්ව පාස් කරලා හොඳ පාසලකට ඇතුළත් කරන්න. එතනින් එහාට ගිහිල්ලා දැන් අපි සාමාන්‍ය පාවාස ශිෂ්‍යත්ව කියන්නේ දෙමෝපියන්ගේ විභාගය කියලානේ. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා දරුවන්ව ඇදගෙන යනවා ඔන්න O-level එකට. එතකොට දරුවා තමයි O-level වලට යන්නේ. එතනින් එහාට L-level විභාගයේදී දෙමෝපියෝ කිසිම මැදිහත් වීමක් නැහැ. දරුවා තමයි ඒ ගමන යන්නේ. හැබැයි මෙච්චර කාලයක් ඒ වගේ හොඳ ප්‍රතිඵලයක් ලබාගත් දරුවෙක් දක්ෂ දරුවෙක් මේ විදියට මේ යාමට හේතුව මෙන්න මෙවැනි හේතු කාරණාවක් වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේදී අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ දිනන්න. හැබැයි ජීවිතේ දිනන්න ඕනේ තමන්ගේ ජීවිතේ විනාශ කරගෙන නෙවෙයි. ඉතින් මේක ඇත්තටම මානසික සෞඛ්‍ය පැත්තෙන් අපි බැලිය යුතු කාරණාවක්. දරුවෙකු මේ වගේ විභාග තත්ත්වයකදී එයාවට වැඩි අපි පීඩනයක් ලබා දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ දරුවා විභාගේ පාස් වෙනවා. ඔව් කියන්නේ ගොඩක් වෙලාවට දෙමෝපියෝ මේ දෙදිලා කරන්න ඕනේ. පුතේ ඔව් ඔයාලට පුළුවන්. ඔයා පුළුවන් උපරිමයෙන් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා අසමත් වුණා කියලා අපි කවදාවත් ඔයාට ගෙදරින් බනින්නේ නැහැ. ඔයාගේ හැකියාවත් එක්ක ඔයාට පුළුවන් තරමින් ඔයා ඉගෙන ගන්නවා පාඩම් කරන්න. දරුවා මේ තරම් ප්‍රමාණයකට දක්ෂ දරුවෙක් කියලා නෑ. ඔයා විභාගේ පාස් වෙන්න ඕනේ. ඔයා හොඳ ලකුණක් ගන්න. ඔයා අනිවාර්යයෙන්ම ඒ 9ක්ම ගන්න ඕනේ. මේ ඒ 9ට වඩා ඒ දරුවාගේ ජීවිතය කොච්චරනම් වටිනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම මම කියන්නේ ගුරුවරු වුණත් මේ අධ්‍යාපන ශාස්ත්‍රය ඇත්තටම වෙනස් වෙන්න ඕනේ. මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනේ. මොකද දරුවෙකු ජීවිතේ වැටුණාට පස්සේ ඒ වැටෙන විදිය ගොඩ යන්න පුළුවන් විදියත් අපි පාසල් අධ්‍යාපනය වලින් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. ඒ දේවල් ගැන කතා කරන්නේ නැති වුණොත් වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ජීවිතය අසමත් වෙච්ච දරුවෝ කොච්චර මේ ලෝකේ නෝද? නමුත් ඒ දරුවන්ට ගොඩ යාමට හේතුවක් නැහැ. ඉතින් පාසල් විෂය ධාරාව තුළදී මෙන්න මේ කියන දේවල් අධිත කළමනාකරණය කිරීම, මානසික කළමනාකරණය කිරීම, පීඩනය කළමනාකරණය මේ හැම දෙයක් පිළිබඳව අනිවාර්යයෙන්ම විෂය පදයට ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් මට මෙන්න මේකයි කියන්න ඕනේ. අපි ජීවිතේ ජය ගන්න ඕනේ. සමග ජීවිතේ විනාශ කරන්න නෙවෙයි. ඉතින් ඒ දරුවාගේ කතා පොතෙන් අපිට ගන්න පුළුවන්. ඊටමත් වටිනා වැදගත් කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඉතින් මානසික සෞඛ්‍ය නැත්නම් ළමයාගේ මනස කියන පිළිබඳව හිතන්න ඕනේ කියලා කියන්නේ අන්න ඒක තමයි. මොකද ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගේ මනස ගැන හිතන්නේ තත්ත්වයක් තියෙනවා. මානසික සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතුවත් මානසික සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. ඉතින් මෙන්න මේක නිසා අපි ජීවිතේ බලන්න ඕනේ වෙනස්ම පැතිකඩකින්. ඉතින් මෙන්න මේ වගේ හරවත් කතා බහක් මම ඔයාලගේ ජීවිතේට ගෙනාවේ මෙන්න මේ කියන හේතු මත සහ ජීවිතේ මේ මට පහුගිය දවස්වලදී හරි ලැබුණ මේ සිද්ධිය හේතුවත් එක්ක මම ඇත්තටම සමාජ මාධ්‍යවල දැක්කා සමහර කරුණු කාරණා සහ ඒගොල්ලෝ ඉදිරිපත් කරපු ඉදිරිපත් කරපු ඒ සම්බන්ධ ලිපියන් මම කියවුවා. ඉතින් මේ ලිපි හැම දෙයක්ම අධ්‍යයනය කරනකොට හම්බෙච්ච කරුණු කාරණා තමයි මෙන්න මේ දේවල්. ඉතින් එයාලා හැමෝම කතා කරන්නේ මෙන්න මේ විදිහට දරුවගේ මානසික සෞඛ්‍ය බිඳ වැටීම, මනස බිඳ වැටීම නිසා ඒ සිස්ටම් එකේදී ඒ දරුවගේ බ්‍රේන් එක මෙන්න මේ විදිහට බ්‍රෝක් අප් වෙන්නේ නැති කියන කාරණාව තමයි. ඉතින් මෙවැනි කරුණු කාරණාවලදී දෙමෝපියෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවන් ගැන වඩාත්ම අවබෝධයෙන් ඉන්න ඕනේ. දරුවන්ව තේරුම් ගන්න ඕනේ. දරුවොත් එක්ක යාළුවෝ විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ දරුවව ලොකු පීඩනයක් ගන්න නැතුව පුතේ ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න. ඔයාට පුළුවන් උපරිමයෙන් කරන්න කියන්නේ ඔයා පාඩම් කරපු විදිහට. ඔයාට පුළුවන් උපරිමයෙන් විභාගෙට මුහුණ දෙන්න. අපි ඔයාට කවදාවත් බනින්නේ නැහැ. ඒ නිසා ඒ දරුවාට ගොඩ යන්න පුළුවන් එකම ශක්තිය තමන්ගේ පවුල. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ කරුණු කාරණාත් එක්ක ඔහුගේ ජීවිතයට වැදගත් දේවල් තව බොහොමයක් ගෙනෙන්නම සූදානම්. ඉතින් අපි ඉදිරියේදීත් මෙවැනිම හරවත් වූ කතා භාගයෙන් යමු. ඉතින් සිතාරණ මනෝපදේශන ආයතනය හැමදාම අදාළට බැඳලා ඉන්නේ. ඔයාලගේ ඕන මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඒ වගේම ඔයාලගේ මනෝ ගැටලු වෙනුවෙන් අපි ප්‍රතිකාර කිරීමට සූදානම්. ඉතින් අපේ ආයතනත් එක්ක සම්බන්ධ වෙන්න
සෑම දිනකටම සුබ දවසක්.